මේ තියෙන්නේ හෝම් පේජ් එක. මේ විදිහට තමයි මම හෝම් පේජ් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ header container එක තුලදී flex class භාවිත කරලා slide horizontal align කරනවා. transition transform සහ duration 500ක් වගේ classes භාවිත කළ smooth animation effect එකක් ලබා දෙනවා. එක slide card එකක් W4 MDW1/3 P4 background white rounded XL shadow LG වැනි tailwind utility classes භාවිත කරලා style කරනවා. responsive behavior එක තමයි මේකේ වැදගත් මේක. tailwind break point විදියට ගත්තාම SMMD LG වගේ භාවිත කරලා screen size එක screen size වලට අනුව පෙන්වන්න slides ගණන වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට mobile view එකක් එකයි slide එකක් පමණක් පෙන්වන්න පුළුවන්. tab view එකේ දෙකක් පෙන්වන්න පුළුවන්. desktop view එකේ 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. මේක user experience එක වැඩි දියුණු කරන්න තමයි භාවිත කරන්නේ. JavaScript එක භාවිත කරලා cursor එක carousel එක interactive සහ movement එක එකතු කරනවා. JavaScript එක නැතුව carousel එක static row එකක් වගේ පේන්නේ. අපි current index කියන variable එක භාවිත කරලා current slide position එකක් track කරනවා. screen size එකට අනුව ගත්තාම item preview calculate කරලා responsiveness functions විදියට handle කරනවා. slide movement එක control කරන්න move slide direction වැනි function එකක් create කරනවා. ඒ වගේම current index එකේ value එක update කරලා translate x style එක dynamic apply කරලා slide එක left hose right විදිහට සකස් කරනවා. tailwind වල transition all සහ transition transform class නිසා animation එක smooth වෙනවා. auto slide effect එකක් සකස් කරලා set interval function එක භාවිත කරලා හැම තප්පර 4කට වතාවක් slide එක change කරනවා. user interaction එක සහ next previous button වලින් add event distance click භාවිත කරලා functionality එක assign කරනවා.
අවසානයේ ස්ලයිඩ් එකට පස්සේ නැවත මුල් ස්ලයිඩ් එක එන්න විදිහට ලූප් ලොජික් එක ඉම්ප්ලිමන්ට් කරනවා. මෙය ඉන්ෆිනිටි කැරෝසල් බිහේවියර් එකක් විදිහට හඳුන්වනවා. ඩිසයින් පැත්තෙන් බලනකොට ටෙල්වින් CSS ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක ලේසි දෙයක්. කස්ටමර් CSS ලිවීම වෙනුවට ස්පෙෂල් පික්සල් PX 6ක් PY 4ක් වගේ ටයිපෝග්‍රැෆි ටෙක්ස්ට් එක XL ෆොන්ට් බෝල්ඩ් අලයින්මන්ට් එක ගත්තාම ටෙක්ස්ට් සෙන්ටර් හෝවර් ඉෆෙක්ට් එක ගත්තාම හෝවර් ස්කේල් 150ක් ෂැඩෝ ගත්තාම ෂැඩෝ MD වගේ ක්ලාසස් කෙලින්ම භාවිත කරන්න පුළුවන්. ක්ලීන් කන්සිස්ට් වගේම මොඩර්න් UI එකක් නිර්මාණය කිරීමට තමයි මේක උපකාරී වෙන්නේ. පර්ෆෝමන්ස් පැත්තෙන් ඉමේජස් ඔප්ටිමයිස් කරලා තියාගන්න වැදගත් වෙනවා. ලයිට් වයිට් JavaScript භාවිත කරලා පේජ් එක ලෝඩ් කරන්න ස්පීඩ් එක මට්ටම වැඩි කිරීමට භාවිත කරන්න පුළුවන්. ඇක්සස් වැඩි කිරීමට බටන් එකෙන් ඒරියා ලේබල් භාවිත කරලා කීබෝඩ් එක නැවිගේෂන් එනේබල් කරන්න පුළුවන්. හෝම් පේජ් එකේ JavaScript CSS ටෙල්වින් CSS භාවිත කරලා කර්සර් එක ඩෙවලොප් කරන්න HTML මගින් ස්ට්‍රක්චර්ඩ් එකේ ටෙල්වින් CSS මගින් රෙස්පොන්සිව් මොඩර්න් ඩිසයින් එකක් වගේම JavaScript එකෙන් ස්ලයිඩ් එක ලොගින් සහ ඉන්ටරැක්ෂන් එකතු කරන්න භාවිත කරනවා. ඩයිනමික් ඇට්‍රැක්ටිව් සහ යූසර් ෆ්‍රෙන්ඩ්ලි UI කම්පොනන්ට් එකක් හදාගන්න මේක වැදගත් වෙනවා කියලා මම හිතනවා.